මොකක්ද මේ? මොකක් කියලාද හිතන්නේ? මේ නිකන් කෝටු කෑලි ගොඩක්. මොකක් කියලාද හිතන්නේ? බලමු. කෝටු කෑලි ගොඩක් වගේ තියෙන්නේ මොකද්ද කියලා. මොකක් කියලාද හිතන්නේ? කෝටු කෑලි ගොඩක්ද? ඔම්මෝ කෝටු කෑලි ගොඩක් නෙමෙයි. පාරයි නෙමෙයි බලන්නකෝ. දැකලා තියෙනවද? මේ තරම් ළඟට මේ වගේ එකක් දැකලා තියෙනවද? මේ කුරුළු කූඩුවක්. කෑලි බෑලි හැලෙනවා කෝටු. මේ කුරුළු කූඩුව. පොල් ගහ උඩ ඉඳලා වැටලා තියෙන්නේ. බලන්න. මේක හදලා තියෙන දේවල් මොනවද කියලා. අවදෙන් අයින් වෙන්නකෝ. කුරුළු කූඩුව පස්සේ මේක කුරුළු කූඩුවක්. කෝටු ගොඩක් තියෙනවා. බලන්න මොන වගේ දේවල් හදලා තියෙන්නේ කියලා මේ කම්බි. මේ කම්බි ගොඩ බලන්න ඒක. මේ රතු පාට මොනවද? ඒක අර කොහු වල ඒව කම්බි තියෙනවා බාර ගන්න හැබැයි. මේ ලොකු කම්බි ගෙනියලා මේ කපුටු. ආනේ කපුට වෙන්න ඇති බලන්නේ කූඩුවකෝ කියලා. හරි. ඒක මම නෙවෙයි. ඒක පොල්ලත්තත් එක්ක වැටලා තියෙන්නේ. එයා කූඩුව හොයනවා වෙන්නේ නැති කරන් දෙයක් නැහැ. ඉතින් මං වටවුවා නැහැ. ඒක ඉබේ වැටිලා. මම පළවෙනි වතාවට දැක්කේ කපුටු කූඩුවක් මේ වගේ. මේ කම්බි වලින් කම්බිම තියනවා සෑහෙන ගොඩක්. කොහොම හදලා තියනවද ඒක? මේ කම්බි තියනවා සෑහෙන්න. මේ ඔක්කොම කම්බි සුදු පාටට පේන්නේ. රතු පාටට පේන්නේ කොස්සේ. මේ කම්බි ගහලා හදලා තියෙන කූඩුව. කම්බි ගහලා හදලා තියෙන කපුටු කූඩුව. කපුටත් ලේසි පහසුගෙන එන්නේ වෙන්නේ. මේ ලොකු කම්බි අරන් හදලා. හරි මම මේ කඩන්න කැමැත්තක් නැහැ. කපුට ආය අරයියයි දන්නේ නැහැ. ආය නම් අරයියනේ ගන්න මේ ඉච්චර ලොකු එකක් උඩට. බලන්න ඕනේ පිටර වැටලාද කියලා. නමුත් මේක මම හරි ආසයි තියාගන්න. මාව පුදුමයටපත් කරේ මෙච්චර මේ යකඩ ගොඩක්. යකඩ ගොඩකින් කොහොමද මෙයාලා මේ කූඩුව හදලා තියෙන්නේ කියලා. බලමු පිටරවත් වැටලා තියෙනවද කියලා. මං හිතන්නේ පිටර වැටලා නැහැ. පිටර නැහැ. කූඩුව විතරක් වැටිලා හුලඟට හරි.